හෙලෝ මගේ ආදරණීය YouTube යාළුවනේ. ඉතින් ඔයා ඉපදුනේ 5 වෙනිදා 14 වෙනිදා සහ 23 වෙනිදා කියන දවස්වල නම් ඔයා ඉහළ sannivedana හැකියාවක් තියෙන ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඔයා පාලනය වෙන්නේ ග්‍රහලොව සුරතලාවන බුද්ධ ග්‍රහතුමාගෙන්. ඔයාලගේ ශක්තියින් ගැන කතා කරන විට ඔයාලට ප්‍රායෝගිකව ඉක්මන් හා වේගවත් තිරණ අරගෙන අවස්ථාවට අනුකූලව වැඩ කළ හැකියි. වචනයෙන් ඒ කියන්නේ sannivedanයෙන් අන් අයව ආකර්ෂණය කර ගැනීමට ඔයාට සහජ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයා නම්‍යශීලී පුද්ගලයෙක්. ඕනෑම පරිසරයකට ඉක්මනින් හැඩගැසීමේ හැකියාව ඔයාට තියෙනවා. බුදුතුමාගේ බලපෑම නිසා රැකියාවේ හෝ ව්‍යාපාරවල ඉහළටම යාමට ඔබට හැකියාවක් තියෙනවා. ඔයාට ඇනලිටිකල් විශ්ලේෂණ හැකියාව උපරිමයෙන් ඇති නිසා ඕනෑම දෙයක් පහසුවෙන් අවබෝධ කරගත හැකියි. ඒ වගේම ඔයා සමාජශීලී අන් අය ආස කරන චරිතයක්. ප්‍රශ්න හමුවේ වුවද සැහැල්ලුවෙන් සතුටින් ජීවිතය දෙස බැලීමට ඔබ උත්සාහ කරන කෙනෙක්. ඔයාගේ දුර්වලතා ගත් විට ඔයාට සමහර අවස්ථාවලදී එක තැනක සිට වැඩ කළ නොහැකි. ඒ වගේම ඉවසීම නොමැතිකම නිසා ඉක්මනින් කලබලකාරී තීරණ ඔබ විටක ගත හැක. එකවර වැඩ ගොඩක් කරන්නට යාමෙන් අවසානයේදී ඒ සීළු වැඩ අතහැර මගහැර ගැනීමට ඔබට සිතුවේ. අත්‍යවශ්‍ය අවදානම් වැඩ කිරීමෙන් ඉක්මන් මුදල් සෙවීමට යාම නිසා ඔබට සමහර අවස්ථාවලදී පාඩු සිදු විය හැකියි. ඒ ගැන අනිවාර්යයෙන්ම විමසිලිමත් වන්න. ඔබට නිතර විවිධ දේ සිතීම නොසන්සුන්කම නිසා ස්නායු දුර්වලතා ඇති විය හැකි බැවින් ලෙඩ රෝග ගැන විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ගැන ඇලර්ට් එකේ සිට වැඩ රාජකාරී කර ගැනීම වඩාත් සුදුසු වේ. බුද්ධගේ බලපෑම නිසා වෙළඳාම කොටස් වෙළඳපොළ ස්වයං රැකියාව වලින් ඔබට හිණි පෙත්තටම යා හැකිය. විදේශ සංචාරයට ඇති ලැබියාව නිසා සංචාරක ශ්‍රේෂ්ඨ යන අංශවල දියුණුව ඔබට පහසුවෙන් ලබා ගත හැක. ඒ වගේම මූල්‍ය උපදේශනය, බැංකු, රක්ෂණ සහ ආර්ථික විශ්ලේෂණය වැනි ක්ෂේත්‍රات ඔබට ඉතා සුදුසුයි. Public relations, marketing and advertising යන fields ද software engineering, data analytics, web and graphic designing සහ කලාව සම්බන්ධ රැකියාත් ඔබට ඉතා සුදුසුයි. පොත්පත් ලිවීම, තිර පිටපත් රචනය, ඉංජිනේරු වෘත්තීන්ද ඔබට ඉතාමත් හොඳින් ගැලපේ. සංචාරක මාර්ගෝපදේශනය, ගුවන් නියමු, ගුවන් සේවක සේවිකා, විදේශ තානාපති කාර්යාල සහ නිවේදක රැකියාත් ඔබට ඉතා හොඳින් සුදුසු වේ. ඔයාට තියෙන විශේෂ දක්ෂතා ගත් විට නම්‍යශීලී භාවය, අවදානම් ජය ගැනීම දැකිය හැකියි. වයසින් මුහුකුරා ගියද සිතින් හා ගතින් නිතරම තරුණ පෙනුමක් හා ක්‍රියාශීලී බවක් ඔබ තුළ ඇත. ඔබට විශේෂ උපදෙස් ලෙස ඕනෑම තීරණයක් ගැනීමට පෙර දෙවරක් සිතන්න. එක වැඩක් අවසන් කර ඊළඟ රාජකාරියට යන්න. මනසේ නොසන්සුන්කම අඩු කර ගැනීම සඳහා යෝගා හෝ භාවනා උපක්‍රමවල යෙදෙන්න. මේ උපක්‍රම ඔස්සේ ඔබේ ජීවිතයේ ලස්සනට කළමනාකරණය කර ගැනීමට ඔබට හැකියාව ඇත. මාර්ක් සකර්බර්ග්, විරාත් කෝලි, දීපිකා පාදුකෝන්, අමීර් ඛාන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින් යන ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින් මේ දිනවල උපන් අයයි. ඒ වගේම ඔබගේ ආදර ජීවිතය ගැන බැලුවොත් ඔබ ආදරයේදී නිදහස අගය කරන සෑම විටම පාර්ට්නර්ව තෝරා ගනිද්දී ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය ගැනද සැලකිලිමත් වෙන අයෙක්. ඔබ ඉක්මනින් අන් අයට ආකර්ෂණය වන බැවින් සමහර සම්බන්ධතා తాවකාලික විය හැකියි. ආදරයේදී ඉක්මනින්ම පාර්ට්නර් හොඳයි කියන තීරණයට එන්නේ නැතුව හොඳ අධ්‍යයනයක් ඔහු හෝ ඇය ගැන කරන්න. ඒ වගේම සහකරුවෝ සහකාරිය සමග අලුත් ස්ථානවලට සංචාරය කිරීමෙන් ඔබේ ඒකාකාරී භාවය, කම්මැලි ගතිය අඩුවේ. එලෙසම ඔබ කතා කිරීමට දක්ෂ වුවද සවන් දීමට මැලිකමක් දක්වන නිසා සමහර විට ආදර ජීවිතයේ ප්‍රශ්න මතුවිය හැකියි. එම නිසා හැකි සෑම විටම පාර්ට්නර්ට සවන් දීමටත් උත්සාහ කරන්න. ලා කොළ පාට, සුදු පාට, රිදී පාට සහ අලු පාට ඔබට ඉතා හොඳින් ගැලපෙන වර්ණ වන අතර තද කළු, තද රතු භාවිතය ටිකක් අවම කරන්න. ඔබ හරියටම උපන්නේ 5 වෙනිදා කියන දවසේ නම් ඔබට ඉතාම වේගවත්ව ක්‍රියා කරන ඇක්ටිව් මනසක් ඇත. ඔබ තීරණ ගැනීම ක්ෂණිකව සිදු කරයි. ජීවිතයේ ඒකාකාරී භාවයට ඔබ ප්‍රිය නොකරයි. ඔයා ව්‍යාපාර සහ රැකියා කරන විටදී රිස්ක් එකක් අරගෙන බය නැතුව ඒ වැඩේ සිදු කරයි. ඒ වගේම ඔබ අතිශය ක්‍රියාශීලී ඕනෑම අලුත් පරිසරයකට ක්ෂණිකව හැඩගැසීමේ සුවිශේෂී හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම ඔයා ඉපදුනේ හරියටම 14 වෙනිදා කියන දවසේ නම් ඔයා ඉහළ කළමනාකරණ සහ නායකත්ව ගුණාංග වලින් යුත් කෙනෙක්. මුදල් ඉපයීමටත් විශාල ව්‍යාපාර පාලනය කිරීමටත් ඔබ උපතින්
දක්ෂයි. එලෙසම ඔබ රැකියා ජීවිතයද පෞද්ගලික ජීවිතයද සෑම විටම බැලන්ස් කිරීමට උත්සාහ කරයි. ඒ වගේම ප්‍රායෝගික සැලසුම් වලින් යුක්තව ඔබ වැඩ කරයි. ඔයා ඉපදුනේ හරියටම ඕනෑම මාසයක 23 වෙනිදා කියන දවසේ නම් ඔයා අතිශය වාසනාවන්ත සමාජශීලී කෙනෙක්. ඔබ වඩාත් සාර්ථක ජනප්‍රිය පුද්ගලයෙක්. ඊටාම කටුක අවස්ථාවලදී මෘදු ලෙස sannivedana කිරීමෙන් ඔබට ඒ අවස්ථාව පාලනය කළ හැක. ඒ වගේම සමාජයේ ඉහළ ප්‍රභූන්ගෙන් සහ යහපත් මිතුරන්ගෙන් උදව් උපකාර නිරායාසයෙන්ම ඔබට ලැබේ. ඉතින් මේ 5, 14 සහ 23 වෙනිදා යන දවස්වල උපන් යාළුවනේ ඔයාලගේ ශක්තියින් සහ අවස්ථාවලින් ඔයාලගේ ජීවිතේ හොඳට ප්‍රයෝජන අරගෙන අවස්ථා මගහැරලා ඔයාගේ ජීවිතයේ අරමුණු වලට ඉතාම ඉක්මනට එන්න ලැබේවා කියලා මම සුබ පතනවා.